අද මට කතා කරන්න හිතුණා Q&A සෙෂන් එකේ ඉල්ලුම් වක්‍රයක් අඳිනකොට අපිට සිදුවෙන ගැටලුකාරී තත්ත්වයක් ගැන. ඒ තමයි අක්ෂ නම් කිරීමේ ගැටලුව. දැන් සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා මෙහෙම ඉල්ලුම් වක්‍රයක් අඳිනකොට අපි අක්ෂ නම් කරන්නේ සිරස් අක්ෂය මිල. තිරස් අක්ෂය ප්‍රමාණය. එහෙම නම් කරලා තමයි අපි ඉල්ලුම් වක්‍රය අඳින්නේ. එතකොට මේ ඉල්ලුම් වක්‍රය අඳිනකොට දැන් ගණිතයට අනුව මේ ගැන කතා කරොත් එහෙම ගණිතයට අනුව මේක x අක්ෂයනේ. ඒතර ගණිතයට අනුව ගත්තොත් මේක x අක්ෂය මේක y අක්ෂය. එතකොට අපි දන්නවා සම්ප්‍රදායක් හැටියට x කියලා කියන්නේ ස්වායත්ත විචල්්‍ය. ඒතර ස්වායත්ත විචල්්‍ය ලකුණු කරන්න ඕනේ මේකේ. පරායත්ත විචල්්‍ය ලකුණු කරන්න ඕනේ මේකේ. ඒක තමයි ගණිතානුකූල පැහැදිලි කිරීම. හැබැයි දැන් අපේ ඉල්ලුම් නීතියට අනුව මිල සහ ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. ඒකෝට මිලට අනුව තමයි ඉල්ලන ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒකෝට එහෙම ගත්තොත් මිල තමයි ස්වායත්ත විචල්්‍ය. එතකොට මිල එන්න ඕනේ මෙතනට. ප්‍රමාණය එන්න ඕනේ මෙතනට. ඇයි මේක එහෙම උනේ නැත්තේ? මේක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේක ළමයින්ගෙන් විභාගයට කවදාවත් අහන්නේ නැහැ. හැබැයි දැන් මේක කවුරු හරි දරුවෙක් ඇහුවොත් නැත්නම් දරුවෙකුට ප්‍රශ්නයක් ඇති වුණොත් ස්වායත්ත පරායත්ත විචල්‍යයන් ලකුණු කරන විදිහ අපි පුංචි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා. ඒතර ඒ අනුව ඇයි මෙතන මාරු වෙලා තියෙන්නේ? ඉතින් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ වෙනවා. ඒවට සාමාන්‍යයෙන් අපි කියනවා මේ ඓතිහාසික සම්මුති දෝෂ කියලා. හිස්ටොරිකල් ඒ කියන්නේ ඉතිහාසයේ පුරා වැරදුණු දේ දිගටම වරද්දගෙන යනවා මේ විදිහට. හරි. ඉතින් එහෙම එකක් තමයි මේ තියෙන්නේ. දැන් මේක ආරම්භය තියුනේ මෙන්න මෙහෙමයි. දැන් ওই ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරන්නේ ඇල්ෆ්‍රඩ් මාර්ෂල්නේ. ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරන්නේ ඇල්ෆ්‍රඩ් මාර්ෂල්. එයා ඉල්ලුම් වක්‍රය ව්‍යුත්පන්න කරගන්නේ ආන්තික උපයෝගීතා වක්‍රය ඇසුරින්. දැන් අපි දන්නවා හැමෝම ආන්තික උපයෝගීතාවේ ක්‍රමයෙන් අඩු වෙනවනේ. ඒ කියන්නේ අමතර ඒකකයක් පරිභෝජනය කරනකොට අමතර ඒකකය නිසා ලැබෙන තෘප්තිය ක්‍රමයෙන් අඩු වෙනවා. යම් දින ලද අවස්ථාවකදී පළවෙනි ඒකකය පරිභෝජනය කරපුවාම ලැබෙන තෘප්තියට වඩා අඩු තෘප්තියක් තමයි දෙවෙනි ඒකකය පරිභෝජනය කරපුවාම ලැබෙන්නේ. ඒක අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් නේ ප්‍රත්‍යක්ෂ මූලයිනේ. එතකොට දැන් එයා මේක ඉල්ලුම් වක්‍රය ගොඩනගන්නේ මෙහෙමයි. දැන් යම්කිසි පුද්ගලයේ ලබන ආන්තික උපයෝගීතාවයට සමාන මිලක් එයා ගෙවන්න සූදානම්. එතකොට දැන් අපි හිතමුකෝ පළවෙනි ඒකකය කියලා. පළවෙනි ඒකකයෙන් එයා ලබනවා සැලකිය යුතු ආන්තික උපයෝගීතාවයක්. ආන්තික උපයෝගීතාවය මනින්නේ යුටිල්ස් කියන එකකේ යුටිල්ස් එකක් රුපියල් 1යි කියලා උපකල්පනය කරොත් එහෙම එයාට යුටිල්ස් 10ක් ලැබෙනවා නම් එයා රුපියල් 10ක් ගෙවන්න කැමතියි. ඒතර මේ පළවෙනි ඒකකය සඳහා එයාට ලැබෙන ආන්තික උපයෝගීතාවයේ යුටිල්ස් 10යි. ඒ නිසා එයා රුපියල් 10ක් ඒ වෙනුවෙන් ගෙවන්න කැමතියි. ඊට පස්සේ දෙවෙනි ඒකකය වෙනුවෙන් එයාට දෙවෙනි ඒකකයෙන් ලැබෙන්නේ කලින් වලට තත්ත්වයට වඩා අඩු ආන්තික උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාවය හීන වෙනවනේ. ඒ නිසා එයා දෙවෙනි ඒකකය සඳහා ගෙවන්න සූදානම් වෙන්නේ පළවෙනි ඒකකය සඳහා ගෙවන්න සූදානම් වෙච්ච මිලට වඩා අඩු මිලක්. ඔන්න ඔය තර්කයේ දිගේ තමයි ගියේ. දැන් එතකොට එයා සමතුලිතයි කියලා ගත්තේ ආන්තික උපයෝගීතාවයයි මිලයි සමාන වෙන අවස්ථාවන්නේ. ඉතින් ඒකින්ද තමයි මෙන්න මේ අක්ෂයට මිල දැම්මේ. ඒ කියන්නේ ආන්තික උපයෝගීතා වක්‍රය ඇසුරෙන් ඉල්ලුම් වක්‍රය ව්‍යුත්පන්න කරගත්ත නිසා මාර්ෂල් එයා මේකට මිල දැම්මා. මේ පළවෙනි ඒකකය. ඒතර ප්‍රමාණයට අනුවනේ ආන්තික උපයෝගීතාවය වෙනස් වෙන්නේ. ඒතර ප්‍රමාණය තමයි ස්වායත්ත විචල්්‍ය වෙන්නේ. ආන්තික උපයෝගීතාවයේ පරායත්ත විචල්්‍ය. ප්‍රමාණය වෙනස් වෙනකොට ඒකට අනුව ආන්තික උපයෝගීතාවය වෙනස් වෙනවා. ඒතර ආන්තික උපයෝගීතාවය සමානයි ගෙවීමට කැමති මිල කියලා ගත්ත නිසා එතකොට ඒකත් පරායත්ත විචල්්‍ය වෙනවා. ඒතර මාර්ෂල්ගේ විග්‍රහය අනුව ප්‍රමාණය තමයි ස්වායත්ත විචල්්‍ය වෙන්නේ. මිල තමයි පරායත්ත විචල්්‍ය වෙන්නේ. ප්‍රමාණය තමයි මුලින් වෙනස් වෙන්නේ. ප්‍රමාණයට අනුව තමයි ආන්තික උපයෝගීතාවය වෙනස් වෙන්නේ. එතකොට එයාගේ තර්කයට අනුව මේ ප්‍රස්තාරය නිවැරදි. මොකද මේ ඇල්ෆ්‍රඩ් මාර්ෂල් තමයි මේ ප්‍රස්තාරය නිර්මාණය කරන්නේ. හැබැයි දැන් අපි කරපු දේ මෙන්න මේකයි. දැන් මේක එතකොට ඇල්ෆ්‍රඩ් මාර්ෂල්ගේ නිර්මාණයක් නේ. එතකොට ඉල්ලුම් වක්‍රය කියන එක ඇල්ෆ්‍රඩ් මාර්ෂල් තමයි නිර්මාණය කරන්නේ. ඒතකොට එයාගේ පැහැදිලි කිරීමට අනුව එයා නිර්මාණය කරපු වක්‍රය නිවැරදි. දැන් අපි වර්තමානයේ කතා කරන සාමාන්‍ය ඉල්ලුම් නීතිය තියෙනවනේ. දැන් ඒක ඉදිරිපත් කරන්නේ ලියෝන් වෝල්රස්. ලියෝන් වෝල්රස් අපි පිළිගන්න
සාමාන්‍ය ඉල්ලුම් නීතිය. මිල වෙනස් වෙනකොට ඉල්ලන ප්‍රමාණය ඊට ප්‍රතිලෝමව වෙනස් වෙනවා කියන එක. ලියොන් වෝල්රස් තමයි ඒක කියන්නේ. ඒකට අනුව එයා කියන්නේ වෝල්රස්ට අනුව ඉල්ලුම් නීතිය ගොඩනගන්න එයා කියන්නේ අනිකුත් සාධක ස්ථාවරව තියෙනකොට මිල වෙනස් වෙනකොට ඉල්ලන ප්‍රමාණය ප්‍රතිලෝමව වෙනස් වෙනවා කියන එක. ඒකට එයාගේ පැහැදිලි කිරීමට අනුව මිල තමයි කලින් වෙනස් වෙන්නේ. එයා තමයි ස්වායත්ත විචල්්‍ය. මිල වෙනස් වෙනකොට ඉල්ලන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒක තමයි පරායත්ත විචල්්‍ය. දැන් ඔන්න ගැටලුවක් ඇති වෙනවා. අපි මොකද කරේ? අපි කරේ මෙයාගේ අදහස ලියොන් වෝල්රස්ගේ අදහස මාර්ෂල්ගේ වක්‍රයට සම්බන්ධ කරන්න ගියා. ඔන්න ඔය ගැටලුව නිසා තමයි මේ වැඩේ උනේ. දැන් මේ ගැටලුව කොතනද ලියාගන්නේ කියන එක පිළිබඳව ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක ලස්සනට පැහැදිලි කරනවා මහාචාර්ය ලිප්සි. මම ඔය උපකරණයක් හැම වෙලේම දෙනවනේ මේකට මූලාශ්‍රයක් ගන්න ඕනේ හින්දා. දැන් මේ මහාචාර්ය ලිප්සිගේ මෙන්න මේ පොත මේක වෙන්නේ නැති වෙද සමහර වෙලාවට. ඒතර මේකේ මේ 41 වෙනි පිටුව. 41 වෙනි පිටුවේ මෙන්න මෙතන එයා මේ පැහැදිලි කරලා තියෙනවා මෙන්න මේකට මොකද කරන්නේ දැන් අපි. මම මොකද්ද මේකට උනේ කියලා. උතර උපකරණේ ගන්න ඕන නම් කෙනෙකුට මහාචාර්ය ලිප්සිගේ ඉකොනොමික්ස් ලිප්සි ක්‍රිස්ටල් ඉකොනොමික්ස් පොතේ 41 වෙනි පිටුවේ තමයි මේක සඳහන් වෙන්නේ. ඔන්න එයා වෙනම ඇපෙන්ඩික්ස් එකක් දාලා කියනවා මෙන්න මේ විදිහට the axis reversal කියලා කියනවා. එතකොට මෙතන කියනවා by a century of usage arose follows the analysis of the competitive market that we use today stems from the French economist Leon Walras in whose theory quantity was the dependent variable. Graphical analysis in economics, however, was popularized by English economist Albert Marshall, in whose theory price was dependent variable. Economists continue to use Walras' theory and Marshall's graphical representation and thus draw a diagram with the independent and dependent variable reversed. ඔන්න ඕක තමයි කතන්දරේ. ඒතකොට මෙයා කියන්නේ අපි මේ දෙක පටලව ගත්තා කියලා කියනවා. මෙතන කියනවානේ. එතකොට inverse theory price was the variable. Economists continues to use Walras' theory and Marshall's graphical representation and thus draw the diagram with independent and dependent variable reversed. එතකොට ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් මේකේ ඇයි මේ මාරු වීමට හේතුව කියලා අහුවොත් එහෙම අපිට කියන්න තියෙන්නේ මේ දෙන්න නිර්මාණය කරපු අදහස් දෙකක් අපි එකට එකතු කරලා ඉදිරිපත් කිරීමට යෑම නිසා තමයි මේ වැරැද්ද මුල් අවස්ථාවේදී සිදු වෙලා තියෙන්නේ. ඉතින් මේ convention error, historical convention error කියන එකක් මෙතන ඉන්නේ. ඓතිහාසික සම්මුති දෝෂයක්. එතකොට මේ වැරද්ද නිවැරදි කරගන්න නම් ඉතින් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න අය ඔක්කොම එකතු වෙලා ඒක සම්මුතියකට එන්න ඕනේ. අද දවසේ ඉඳන් මෙන්න මේ වැරද්ද අපි හරි ගස්ස ගමු කියලා. දැන් මහාචාර්ය ලිප්සි කියන්නේ මේ වැඩේ මෙහෙම වෙච්ච නිසා ගණිතමය සුළු කිරීම වලදී අපිට ප්‍රශ්න මතුවෙනවා. මොකද දැන් සමීකරණයක් හදා ගන්නකොට බෑවුම ගන්න විදිහක් නැහැ. බෑවුමේ පරස්පරය අපි ගන්න. ඔය සමීකරණ එහෙම ලියනකොට අපි අනුක්‍රමණය කියලා ගන්නේ බෑවුම නෙමෙයි. උඩයට මාරු කරලා ගන්න. ඒකෝට මේ වගේ ගැටලු ඉස්සරහට. දැන් ඔය ටිකක් ඉහළ මට්ටමේ ගණනය කිරීම වලදී මේ වැරද්ද දිගටම අපිට බලපානවා. දැන් ඒ වෙනාට අපිට ඒකට කරන්න දෙයක් නැහැ. සාරාංශයක් වශයෙන් ගත්තොත් මේක කියන්න තියෙන්නේ මේ අක්ෂ දෙක නම් කිරීම ඉල්ලුම් වක්‍රයේ ගණිතයට අනුව ගත්තොත් වැරදි. එතකොට මේ ගණිතයට අනුව ඇතිවෙච්ච වැරද්ද පුද්ගලයන් දෙදෙනෙකුගේ සංකල්ප එකට සම්මිශ්‍රණය කිරීම නිසා ඇතිවෙච්ච දෙයක්. ඒ කියන්නේ මේ දෙන්නම වැරදි කියන එක නෙමෙයි කියන්නේ මාර්ෂල්ගේ වක්‍රය මාර්ෂල්ගේ විග්‍රහයට අනුව හරි. එතකොට ලියොන් වෝල්රස්ගේ අදහස ලියොන් වෝල්රස්ගේ තියරි එකත් එක්ක ගැලපෙනවා. දැන් මෙයාගේ අදහසයි මෙයාගේ වක්‍රයයි එකට සම්බන්ධ කරලා අපි මේක ලියන්න ගියපු නිසා අදගන්න ගියපු නිසා තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඉතින් මෙවැනි ඓතිහාසික සම්මුති දෝෂ ගණනාවක් ආර්ථික විද්‍යාවේ තියෙනවා. අපි ඉදිරි කාලෙදී වරින් වර ඒ වගේ දේවල් ගැන කතා කරමු. එතකොට අපිට මේක වැරදුනා කියලා මේක අපිට නිවැරදි කරන්න බෑ. ඊළඟ මේ දවසේ ඉඳන් මේක වැරදි. ඒ නිසා මම මිල මේ අක්ෂර දානවා කියලා කරන්න බෑ. අපි සම්මත පිළිගැනීමක් තියෙනවනේ. ඒ පිළිගැනීමත් එක්ක යන්න ඕනේ. නමුත් මේක වැරදුනේ ඇයි කියලා කෙනෙකුට ප්‍රශ්නයක් කවදා හරි දවසක පැන නැගුණා නම් ඒ ප්‍රශ්නෙට විසඳුම දැන් ඔබට ලැබී ඇති කියලා අපි විශ්වාස කරනවා. වැරදි වැරදි අඳිනා